unforgettable adventures, hidden gems, and the stories that make each destination unique. Travel with Ocean, where every step is a story. සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න මම දැන් යන ගමන් ඉන්නේ පොළොන්නරුව පැත්තට. දැන් මං ඉන්නේ ලොග්ගල්ලොය ජලාශය ගාව. අපි ආවේ බදුල්ල පැත්තේ ඉඳන් මේ ලොග්ගල්ලොය ජලාශේ හරිම ලස්සන ජලාශයක්. මේ ලොග්ගල්ලොය ජලාශය පෝෂණය වෙන්නේ මහවැලි ගඟෙන්. අපිට මෙතනින් පේනවා ලස්සනට සන්රයිස් එක එනවා. මෙන්න මේ වගේ ලස්සන තැනක් තමයි ලොග්ගල්ලොය ජලාශය කියන්නේ. අපි යන් ඉස්සරහට. අපි දැන් ඉන්නේ මහෝය. අපි දැන් මේ යන ගමන් ඉන්නේ මහෝය අරලගම්විල පාරේ. ඔන්න දැන් අපි මාතෘය ලක්ෂිතයට ඇතුල් වෙලා ඉන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 30ක් විතර යනකම් කඩ නැහැ, ගෙවල් නැහැ. තනිකරම ලක්ෂිතේ තමයි තියෙන්නේ. මේ පාර එනකොට අපිට හම් වෙනවා මාදුරුවේ ජලාශයට යන පාර. මේ තියෙන්නේ කිලෝමීටර් 2.6ක් යන්න ඕන මාදුරුවේ ජලාශයට. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මාදුරුවේ ජලාශයේ වේල්ල. ගලෙන් බැඳලා තියෙන පරණ ඉතාම කුෂ්ඨපූර්ව පළවෙනි සියවසේ මේ තියෙන්නේ පැරණි සොරවුවක්. මේ සොරවුවක් තියෙන්නේ මාදුරුවේ ජලාශයට චුට්ටක් මෙහායි. පළවෙනි සියවසේ හදපු පැරණි සොරවුවක්. මේ සොරවුව ගලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි මාදුරුවේ ජලාශෙත් බලලා අරලගම්විල පැත්තට යන ගමන් ඉන්නේ. දැන් අපි පිඹුරත්තෑව ජලාශයට යන ගමන් ඉන්නේ. තාම නම් ඉන්නේ මේන් රෝඩ් එකේ. අපි ආයේ මේ පැත්තේ ඉඳන්
ඕගලන්ට මේ පැත්තට ගියොත් අරලගංගිල ටවුන් එකට යන්න පුළුවන්. මෙතනින් ඇතුල් පාරක් තියෙනවා. බෝඩ් එක ගහලා තියෙන්නේ පිපුරත්තෑව ජලාශය කිලෝමීටර් 4ක් තියෙනවා. මේ ඇතුල් පාර තමයි යන්න ඕන. මේ තියෙන්නේ පිපුරත්තෑව ජලාශය. ඔන්න මම ඉන්නේ පිඹුරත්තෑව ජලාශය ගාව. මේ දවස්වල ජලාශය ඉස්පිල් කරනවා. මෙන්න මෙතනින් තමයි ඉස්පිල් වෙන්නේ. මේ විදිහට තමයි පිඹුරත්තෑව ජලාශය තියෙන්නේ. අපි තව ටිකකින් යනවා අතර දාන්න. පිපුරත්තෑවෙන් නාලි ඉවරයි. පැය 4ක් විතර පිපුරත්තෑවේ නෑවා. මන් නාලා තියෙන නියමම ප්ලේස් එකක් තමයි මේ පිපුරත්තෑව කියන්නේ. හැම දවසටම මේකේ මේ විදිහට වතුර යන්නේ නෑ. පායන කාලෙට මේ විදිහට වතුර යන්නේ නෑ. ඔයාලා එනවනම් වැස්ස කාලෙක එන්න. එතකොට මේ විදිහට වතුර යනවා. මං කලින් පාරක් ආවා. එතකොට මේ විදිහට ඉස්පිල් උන්නේ.